ආයුබෝවන් ඕගොල්ලෝ හැමදෙනාටම අදත් මම ලකී ටැරොට් ටිප් නිසා YouTube නාලිකාවට ඕගොල්ලෝ හරිම ආදරෙන් පිළිගන්නවා. අද අපි වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔයාගේ ක්‍රෂ් එක මේ වෙලාවේ මොන වගේ තත්ත්වයක ඉන්නවද? ක්‍රෂ් එකගේ කරන්ට් සිටුේෂන් එක මොකක්ද කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් කරන්නේ. මේ වීඩියෝ එකෙන්දී අද ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් එයාගේ මනසේ තියෙන අදහස්, ඒ වගේම හැඟීම්, මේ මොහොතේ ඔයාගෙන එයාට තියෙන මතකයන්, ඒ වගේම ඉදිරියේදී මොන වගේ දේවල් ඔබ අතර ඇති වෙනවද, ගති පැවතුම්, දුර්වලතා, මේ වගේ දේවල් තමයි වැඩසටහනේ අඩංගු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. WhatsApp channel එකට එන්න. මම ඉදිරියේදී WhatsApp channel එකටත් පොදු රීඩින් ඉදිරිපත් කරන්න හිතන් ඉන්නවා. එහෙනම් අපි යමු වීඩියෝවට. ක්‍රෂ් එකගේ කරන්ට් සිටුේෂන් එක බලද්දී අද මේ ඇවිල්ලා තියෙන කාඩ් වල එනර්ජි එකත් එක්ක සාමාන්‍යයෙන් ක්‍රෂ් එක දිහා බැලුවහම හරිම තැම්පත්, හරිම මනසින් හරිම තැම්පත් කෙනෙක් වගේ පේනවා. නමුත් ඒ පිටින් පේන විදිහ, නමුත් හිත ඇතුලේ පුදුමාකාර විදිහට හැඟීම් හිර කරගෙන ලොකු ප්‍රෙෂර් එකක් හිතේ දරාගෙන හැම අතින්ම අපි කියන්නේ නිකන් අර පිස්සු හැදිලා වගේ හැම අතින්ම කල්පනා කර මොනවා කරන්නද මම එහෙම කිය අර හැඟීම් හිර කරගෙන ඉන්න එනර්ජි එකක් තමයි තියෙන. කියන ඔළුව අවුල් කරගෙන කල්පනා කරනවා මොකද්ද කරන්න කියලා බලනවා. ඉතින් මේ වගේ හරිම අවුල් වෙච්ච ස්වභාවයක් තමයි මේ මනසේ පෙන්වුම් කරන්නේ. ඒ වගේම අමතක කරලා නෙමෙයි ඔබ හිතන්නේ සමහරට මාව අමතක කරලා ඇති, මාව මතක නැතුව ඇති එහෙම කියලා ඔබ හිතනවාද? නමුත් මේ පුද්ගලයා ඉදිරියට කෙලින්ම එන්නේ නැහැ. මොකද හරි සැකයක් සහ බියක් හිතේ තියෙනවා. මම මේ දේ ඉදිරිපත් වුණොත් මට මොකක් වෙයිද, මට මොන වගේ දෙයකට මුහුණ දෙන්න වෙයිද කියන බය, සැකය මේ හිතේ තියෙනවා. ඒ නිසා තමයි ඉදිරියට එන්නේ නැත්තේ. ඒ වගේම The Hangman, Hermit, Four of Cups මේ කාඩ් තුනෙන්ම පේන්නේ හරිම තැම්පත් බවක් පෙන්වුම් කරනවා කියලා. නමුත් ගොඩාක් හිතනවා, හරියට ඕවර්තින්ක් කරනවා. ඒ වගේම මේ රිලේෂන්ෂිප් එක ගැන විශේෂයෙන්ම හිතනවා, හැඟීම් ගැන විශේෂයෙන් හිතනවා. ඒ වගේම අනාගතය ගැන, ඒ හැම දේ ගැනම හිතනවා. නමුත් පිටින් පේන්නේ හරිම තැම්පත්, හරිම කූල් එකේ ඉන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා පිටින් පේන්නේ. නමුත් ඉතාලම අවිනිශ්චිතතාවයකින් තමයි මේ කෙනා ඉන්නේ. මොකද අර හිතේ කැලැත්තෙන එක එක විදිහ අදහස් එක්ක හිතා ගන්න බැරුව ඉන්නේ. මම මොකක් කරන්නද, මට මොනවා වෙයිද, හැමදේම හැමදේම හංගගෙන Tamanට chance එක මිස් කරගන්න බවක් තමයි මෙතන පෙන්වුම් කරන්නේ. ඒ වගේම feelings ගැන බලද්දී Queen of Pentacles, Page of Pentacles, Six of Wands මේ කාඩ් වල එනර්ජි එකෙන් පේන්නේ ඔබට ලොකු කරු කිරීමක් තියෙනවා, ඔබට රෙස්පෙක්ට් එකක් තියෙනවා මගේ හිතේ. ඒ වගේම ලොකු ඇට්‍රැක්ටිව් එකක් තියෙනවා, ලොකු ආකර්ෂණයක් තියෙනවා ඔබ ගැන. ඒ වගේම තැම්පත් කෙනෙක් කියලා ඔබ ගැන හිතනවා. ඒ වගේම හරිම වටිනාකමක් ඇති. ඒ කියන්නේ ඔබ ඒ කෙනාට හරි වටිනාකමක් තියෙන පුද්ගලයෙක් කියන එක මෙතනදී විශේෂයෙන්ම පේනවා. ඒ කියන්නේ ඔබට ලොකු තැනක් දීලා තියෙනවා මේ කෙනා. මොකද ඔබගේ ක්‍රෂ් එක ඔබට ලොකු තැනක් දීලා තියෙනවා. මොකද ආකර්ෂණීය කෙනෙක් කියන එක එයා හිතනවා. ඒ වගේම Page of Pentacles කියන කාඩ් එකේ එනර්ජි එකෙන් කියන්නේ මේ කෙනා ස්ලෝලි තමයි මේ අදහසට මුල පුරන්නේ. මොකද කොච්චර වැදගත් වුණත්, කොච්චර කැමැත්ත හිතේ තිබුණත් නිකම්ම මෙයා මේ ඉස්සරහට එන කෙනෙක් නෙමෙයි. බොහොම ස්ලෝ විදිහට තමයි ඉස්සරහට එන්නේ. ඒ වගේම Six of Wands මේ කාඩ් එකෙන් පෙන්වන්නේ එයා හිත ඇතුලෙන් හිතනවා ඔයාගේ ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම මේ කෙනාගේ හොඳ ගතිගුණ තියෙනවා. ඒ වගේ දේවල් හිතනවා. ඒ කියන්නේ ඔබ ගැන හොඳට නෝටිස් කරගෙන ඉන්නේ. ඔබගේ ගතිගුණ මොනවද? ඔබ මොන වගේ කෙනෙක්ද කියන එක ඔබ ගැන හොඳටම නෝටිස් කරගෙන ඉන්න කෙනෙක් තමයි මේ ක්‍රෂ් එක. සමහර වෙලාවට ඊගෝ එක වැඩි, ආඩම්බරකම් වැඩි හින්දා ඇක්ට් කරනවා වෙන විදිහකට. නිකන් ඒක තියෙන හැඟීම් ටික පෙන්වන්නේ නැහැ. අර ඊගෝ එක හංගගෙන නිකන් ගණන් ගන්නේ නැහැ වගේ ඇක්ට් කරන බවකුත් වෙලාවට පෙන්වුම් කරනවා. ඒ වගේම ලොකුම ආකර්ෂණයක් තියෙනවා කියන එකත් මෙතන පෙන්වුම් කරනවා. ස්ට්‍රෝන් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා කියන එක බය නැතුව කියන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට පුර රහසේ හැමදේම බලන් ඉන්න බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඕගොල්ලන්ට සමහරට හිතෙන විදිහ මේ කිසි වැඩක් නෑ, මේ කෙනා කිසිම දෙයකට ඉදිරිපත් වෙන්නේ නැහැ, නිකන් හැංගිලා වගේ ඉන්නවා. වෙලාවකට හොඳට ඉන්නවා, වෙලාවකට හරි අවුලෙන් වගේ ඉන්නවා. ගණන් ගන්නේ නෑ. ඒ වගේ කියලා පෙන්වනවා. නමුත් එහෙම පෙන්නුවට
ඉතින් අයින් වෙලානේ ඒ පෙන්නුවට ඒක ඔහුගේ තියෙන ආඩම්බරකම නිසා එහෙම පෙන්වන්නේ ඔහුගේ හෝ අයගේ තියෙන ආඩම්බරකම නිසා. නමුත් ආඩම්බරකමට තියෙන ආඩම්බරකම වැඩිකම මේ තමයි මෙතන මේ ඊගෝ එක තුලින් පෙන්눔 කරන්නේ. ඉතින් අසම්පූර්ණයෙන්ම අයින් වෙලා නැහැ. හැමදේ ගැනම හොඳින් කල්පනා කරනවා, හැමදේ ගැනම හිතනවා. නමුත් ඔබට අඟවනවා මට ඔබ අවශ්‍ය නැහැ. මට ඕනේ නැහැ. එහෙම කියලා තමයි ඔබට අඟවන්නේ. ඒතර ඔබ නැවටෙනවා. මේ කෙනා මං ගැන කිසිම සැලකිලියක් දක්වන්නේ නැහැ කියලා. ඔබ සහ ක්‍රෂ් එක අතර කරන්ට් සිටුේෂන් එක බැලුවොත් එහෙම මේ වෙනකොට ඇවිල්ලා තියෙන 5 of swords ඒ වගේම 4 of swords ඒ වගේම මේ කාඩ් දෙකේ සංයෝගය බැලුවහම කමියුනිකේෂන් බ්ලොක් එකක් තියෙනවා. කියන ඔබ දෙදෙනා අතර සංනිවේදනයේ අංශිලෝස් බවක් තියෙනවා කියන එක මෙතන පෙන්වන්න කරනවා. තවත් අතකට බැලුවහම බය, ඒ වගේම ඊගෝ එක, දුර්වලතා, ඒ වගේ විශේෂ දේවල් ටිකක් මෙතන හැංගිලා තියෙනවා. ඉතින් මේ දේවල් ඕවර්තින්ක් කරනවා. ඕවර්තින්ක් කරන නිසා මේ දේවල් නිසා ලොකු දුරස්ත භාවයක් හැදිලා තියෙන කියන එක පෙන්වන්න කරනවා. මේ බය, ආඩම්බරකම, තමන්ගේ දුර්වලතා පිටට පෙනේද කියලා හිතන එක, ඕවර්තින්ක් කරන එක, මේ දේවල් නිසා මේ දේවල් මූලික වෙලා තමයි මේ ප්‍රධාන වශයෙන්ම දුර්වලතා විදියට ඔබ අතර දුරස් බවක් ඇති වෙන්නේ. මේ කමියුනිකේෂන් දුරස් බවක් ඇති වෙන්නේ මේ බ්ලොක් එකක් ඇති වෙලා තියෙන ඔන්න ඔය කියපු හේතුකින්ද කියන එකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. කතා කරන්න ඕනේ වුණත් මාව රිජෙක්ට් වෙයිද කියන බය තියෙනවා. ඉතින් ඒ සැකය නිසා මේ සම්බන්ධතාවය තුළ හරිම ස්ලෝලි බවක් පෙන්නනවා. ඉදිරියට එීමේ දුර්වලතා නැති ඉදිරියට එීමේ තියෙන බිය නිසා මේ සම්බන්ධතාවය තුළ දුර්වලතාවයක් විදිහට පෙන්නනවා කමියුනිකේෂන් එක ඇති වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම අනාගතය ගැන බැලුවොත් එහෙම ටෙම්පරන්ස්, ඒ වගේම 4 of wands, 10 of pentacles මේ කාඩ් ටික බැලුවම සාමාන්‍යයෙන් පොසිටිව් එනර්ජි එකක් පෙන්නනවා. නමුත් හරිම ස්ලෝලි යන සම්බන්ධතාවයක් තමයි පෙන්වන්න කරන්නේ. ස්ලෝලි උන ස්ථාවර සම්බන්ධතාවයකට ලොකු chance එකක් තියෙනවා. තමන්ගේ හැඟීම් ශනිකව ඉදිරිපත් කරන්න වැටි එක ලොකුම බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම කාලයට දීලා බලන් ඉන්න බවක් පෙන්වන්න කරනවා. 10 of pentacles කියන මේ කාඩ් එකේ එනර්ජි එකත් එක්ක පෙන්නනවා ලොකු කාලයකට ස්ථිර පදනමක් ඇතුව සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔබ හිතුවට මේක తాවකාලික ඇට්‍රැක්ෂන් එකක් කියලා එහෙම දෙයක් නෙමෙයි. ස්ට්‍රෝන් ඇට්‍රැක්ෂන් එකක් පෙන්වන්න කරනවා. බලවත් ආකර්ෂණයක් මේ සම්බන්ධතාවය තුළ පෙන්වන්න කරනවා. සාමාන්‍යයෙන් දැන් මේ ටික ඔක්කොම සාරාංශගත කරලා බලුවොත් එහෙම සයිලන්ට් වගේ පෙවුනත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලාවත් අමතක කරලවත් නැහැ. හිතින් ගොඩාක් හිතනවා. ඔයා ගැන ගොඩාක් හිතන බවක් තමයි පෙන්වන්න කරන්නේ. නමුත් අර බය සහ ආඩම්බරකම කන්ෆියුෂන් නිසා තමයි මේ හැම අතින්ම පස්සට යන්නේ. නමුත් සම්පූර්ණ වශයෙන් බැලුවොත් එහෙම හොඳ බලවත් ආකර්ෂණයක් තියෙනවා. හිමින් ගමනක් ගියත් ස්ථාවර බවක් තමයි මෙහි පෙන්වන්න කරන්නේ. ඒ වගේම කනෙක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන් කියන එනර්ජි එක මේ කාඩ් වලින් පෙන්වන්න කරනවා. රාශියකගේ කතිකුණ බැලුවොත් එහෙම මේ ඇවිල්ලා තියෙන කාඩ් වල එනර්ජි එකත් එක්ක පේන්නේ හරිම තැම්පත්, හරිම නිශ්ශබ්දව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් කියන එක පේනවා. ඒ වගේම මේ හර්මිට් සහ හැන්ග්මෑන් කියලා කාඩ් වලින් පෙන්වන්න කරනවා. ඒ අර බොහොම මේ කෑ ගහලා නගලන කෙනෙක් නෙමෙයි. තාම සයිද කවුන්සල්ව තැම්පත් වෙන්න කෙනෙක්. නමුත් ගොඩාක් දේවල් හිත ඇතුලේ කැළතෙනවා කියන එක පෙන්වන්න කරනවා. ගොඩාක් හිතන කෙනෙක්. කොච්චර හැඟීම් තියුණත් ඒ දේවල් විවෘතව පෙන්වන්නේ නැහැ කියන එක තමයි මෙහින් පෙන්වන්න කරන්නේ. ඒ වගේම කෙලින්ම ඉදිරියට එන්නේ නැහැ. බය නැතුව ඉදිරියට එන ගතිය මොහුගේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙක්ව කෙලින් විශ්වාස කරන්නේ නැහැ. කිසිම කෙනෙක්ව දැක්ක පමණින් විශ්වාස කරන්නේ නැහැ. ඕනාවට වඩා කල්පනා කර කර ඕනාවට වඩා සිතුවිලි අතර අතරමං වෙලා ඉන්නවා කියන එක තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම ඊගෝ එක වැඩි. හරියට ආඩම්බරකම තියෙනවා. මම ඉස්සර වෙන්න හොඳ නෑ. එයා ඉස්සර වෙච්චාම මම ඉන්නවා මගේ පාඩුවේ. එහෙම කියලා ලොකු ඊගෝ එකක් හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. ඒ වගේම 6 of wands සහ chariot කියන මේ කාඩ් දෙකෙන් පෙන්වන්න කරනවා. හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පුද්ගලයෙක්. නමුත් සමහර වෙලාවට හිතනවා මම දුර්වල නෑ, මට බය නැතුව ඉදිරියට යන්න පුළුවන් එහෙම කියලාත් හිතනවා. නමුත්
හිතේ තියෙන ඊගෝ එක වැඩිකම නිසාම ඉදිරියට එන්නේ නැහැ. ඒ වගේම තමන්ට ගරු කිරීමක් කරන පුද්ගලයෙකුට ගරු කරන්නත් දෙවරක් හිතන්නේ නැහැ. එයාට ඇටෙන්ෂන් එක දෙනවට කැමති. හැබැයි ඔබ යාව ප්‍රතික්ෂේප කරගෙන තියෙන ලොකුම බය තමයි හිතේ තියෙන තමන්ගේ හැඟීම් හංගගෙන පැත්තකට වෙලා ඉන්න බවක් තමයි මෙතන පෙන්නුම් කරන්නේ. හරිම වැදගත් විදිහට ඉන්න කෙනෙක්. නමුත් අර හෙමින් ගමනක් යන කෙනෙක්. ඒ වගේම මේ Page of Pentacles, Ten of Pentacles මේ කාඩ් වලනුත් පෙන්නුම් කරනවා. හරිම සීරියස් විදිහට හිතන කෙනෙක්. සීරියස් වුණාම හරිම වැදගත් විදිහට හරිම උසස් විදිහට ඉන්න බලන කෙනෙක්. හැබැයි රිලේෂන්ෂිප් එකක් ඇති කරගද්දි නම් හරිම ස්ලෝ විදිහට තමයි එන්ට වෙන්නේ. මොකද මේ වේගෙන් ඇවිල්ලා වේගෙන් සම්බන්ධතාව පටන් ගන්න ගෙලින්න නෙමෙයි. ඒ වගේම නරක ගතිගුණ තියෙන අයට කැමති නැහැ. මේ වාස්ත්‍රය කරන්න කැමති නැහැ. ස්ථාවර සම්බන්ධතාවයක් තමයි හොයන්නේ. මේ අද පටන් ගන්න හිට නවත්තන එකක් නෙමෙයි හොයන්නේ. ඒ වගේම අනාගතය ගැන සෑහෙන හිතන කෙනෙක්. අනාගතය ගැන සෑහෙන විදිහට හිතලා තීරණ ගන්න කෙනෙක්. හිතට අහුපවනින් තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම අප්‍රවේශම්කාරී ගතිගුණ තියෙන අයට නිකන් ඕනකට වඩා විනෝදයට බර අයට කැමති නැහැ. තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අයට බොහොම කැමති බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම තරමක ඊර්ෂ්‍යාව මුසුණු හැඟීම් තියෙන ඔබ කායික හරි කතා කරනවා නම් ඒ ගැන බොහොම ඊර්ෂ්‍යාවක් හිතේ ඇති කරගන්නවා. හැමදේම හිතේ හංගගෙන ඉන්නවා. ඒ වගේම රහසේ ඊර්ෂ්‍යා කරනවා කියන එක පෙන්වන්න කරනවා. ඉතින් ඔබ කායික හරි කතා බහ කරනවා නම් හොඳ කල්පනාවෙන් ඉන්න ඔබට නොපෙරුණත් ඒවට ඉන්නවා නම් ඔබ ගැන හොඳම අවධානයෙන් ඉන්න කියන එක විශේෂයෙන්ම ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ. මොකද අර හිත ඇතුලෙන් ලොකු ජෙලස් එකක් ඇති වෙනවා. මේකේ මම මේක කතා කරන්නේ මොකක්ද කියලාත් කොච්චරට තියෙන කතාව කියන එක ඒක. හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕගොල්ලෝ. හැබැයි ඔබට අහන්න පුළුවන් මට නම් වැඩක් නැහැ. මට ඔය ආයෙත් කතා කරත් වැඩක් නැහැ. මම මගේ පාඩේ මම ඉන්නේ ඕන එකක් කරගන්න කියන වගේ ඔබට කරන්න පුළුවන්. නමුත් ඔබ හොඳට නෝටිස් කරගෙන ඉන්නේ කියන එක ඔබ මතක කරගන්න එපා. ඒ වගේම මේ ඇටැච්මන්ට් එක නම් හරිම ශක්තිමත් කියන එක පෙන්නනවා. ඒ වගේම හිතින් ඔබට ගොඩක් කැප්පෙහිලා ඉන්න කෙනෙක් කියන එක විශේෂම මතක් කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔබ කොහෙන්වත් හිතන්න එපා. මාව මතක කරලා මාව ගණන් ගන්න නැතුව වගේ ඉන්නවා කියලා නම් කොයි වෙලාවකවත් හිතන්න එපා. මේ වගේ Four of Cups, Four of Swords මේ කාඩ් වලින් එනර්ජි එකත් එක්ක ඔබට පෙන්වන්න කරන්නේ මූඩ් එක හරියට වෙනස් වෙනවා. ඉක්මනට මූඩ් එක වෙනස් වෙනවා. සමහර වෙලාවට පෙන්වන්න කරනවා මේ මට ඕනේ මොන දුරස් වෙලා ඉන්නවා. සමහර වෙලාවට කියන්න තියෙන දේ කියන්නේ නැහැ. කිසි දෙයක් හිතාගන්න බෑ ඔබට මේ මොකක්ද අද වෙලා තියෙන්නේ කියලා ඔබට හිතාගන්න බෑ. ඒ කියන්නේ හිත රිදුනොත් එහෙම සයිලන්ට් එකේ ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් හංගනවා, ෆීලිංස් හංගනවා. ඒ වගේම ලේසියෙන් විවෘතව අදහස් පෙන්වන්නේ එක එක දවසට එක එක ස්වරූප වලින් අමුතු වෙස් අරගෙන ඉන්න කෙනෙක් තමයි මේ ඔබේ ප්‍රශ්නකගේ දුර්වලතාව විදිහට පෙන්වුම් කරොත් එහෙනම් පිටින් නම් පේනවා හරිම ශක්තිමත්, හරිම තැම්පත්, හරිම ආත්ම විශ්වාසයෙන් යුතුව ඉන්න කෙනෙක් කියලා. නමුත් මේව පෙන්වන්න කොච්චර දැනුවත් හිත ඇතුලෙන් බොහොම කලබලකාරී, බොහොම හංගගෙන ඉන්නවා වැඩි නිසාම හිත ඇතුලෙන් බොහොම කලබල ස්වභාවයක් තමයි මේ කාඩ් වල එනර්ජි එකත් එක්ක පෙන්වන්නේ. හරිම සංවේදී කෙනෙක්, හැමදේම ඕනට වඩා හිතනවා, හරියට කලබල වෙනවා. මේ කිසි දෙයක් ඔබට පෙන්වන්නේ නැහැ. නමුත් හිත ඇතුලෙන් බොහොම කලබල සහගතයි කියන එක නම් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඒ වගේම දුර්වලතාව විදිහට තවත් කියන්න තියෙන තමන්ගේ ෆීලිංස් හංගගෙන ඉන්න එක, ඕවර්තින්ක් කරන එක. ඒ උදාහරණ විදිහට කිව්වොත් හැමදේ ගැනම ඕනට වඩා හිතන මේක හරිද, මම මෙහෙම කළොත් මොනවා වෙයිද, මාව රිජෙක්ට් වෙයිද, දැන් ප්‍රතික්ෂේප වෙයි කියන බය ගොඩක් දුරටම ඔබේ හිතේ තියෙන. ඒ වගේම මම නිකන් වීක් වගේ පෙනෙයිද, මාව නිකන් දුර්වලයි වගේ පෙනෙයිද, මගේ අඩුපාඩු පෙනෙයිද, ඔන්න ඔය වගේ එකම දේ රිපීට් කර කර හිතන එක තමයි මේ කෙනාගේ තියෙන දුර්වලකම. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන අවස්ථා ඔක්කොම මිස් වෙනවා, ඔපචුනිටිස් මිස් වෙනවා. ඉතින් කොච්චර ෆීලිංස් තිබුණත් ඇක්ෂන් ගන්න හරිම පරක්කු, කොයි දේ ගැනත් හරි ලොකුවට හිතනවා. ඉතින් ඒ නිසා තමයි මේ රාශියකගේ දුර්වලතාව මේ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම හංගනවා දුක විදිහට කියන්නේ අප්සෙට් වුණාට කමක් නැහැ වගේ පෙන්නනවා. ඉතින් මේ දේවල් නිසා හරියට ඔබට උනත් හිතෙන්න පුළුවන් මේකේ පුද්ගලයා මොන වගේ දෙයක්ද. ඔබ
ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අර ඊගෝ එක මම අර කලින් කිව්වා වගේ ආඩම්බරකම් වැඩි. තමන්ගේ දුර්වලතා පෙනී කියලා තමයි මේ ආඩම්බරකම් පෙන්වන්නේ. ඔබ හිතන්න එපා ඇත්තටම ආඩම්බරයි කියලා. තමන්ගේ තියෙන දුර්වලතා වහගන්න නැති ආඩම්බරකමක් මවලා පෙන්නනවා. ඉතින් ඔබ දන්නේ නැති ඔබේ රශ්මින් කියන ඔබ දන්නේ නැති මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් මම ඉස්සර වෙන්න හොඳ නෑ. යාට ඕන නම් යා ඉස්සර වෙයි. එහෙම කියලා තමයි හිතන්නේ. අර මං කිව්වා වගේ වෙන කෙනෙක්ගේ කතා කරලා අප්සෙට් වෙනවා. ඩිරෙක්ට් කියන්නේ ඒ වගේම ඩිරෙක්ට් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ හොර රහසි ඊර්ෂ්‍යා කරනවා කියන එක නැවතත් මං කියනවා. ඒ වගේම ප්‍රධාන දුර්වලතාවයක් තමයි එක එක දවසට එක එක විදිහට විශ්පරලන්නේ. දවසකට ඉතාව හිතවත් වගේ ළඟින් ඉන්නවා, තව දවසකට ආරක්ෂාව සපයනවා ළඟින් ඉන්නවා, සමහර දවස් වලට ඔයාව හරිම වැදගත් කෙනෙක් කියලා පෙන්නනවා, තවත් දවසකට නිහඬව ඉන්නවා, තවත් දවසකට විනෝදයෙන් ඉන්නවා, තවත් වෙලාවට හරිම දුරස් වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම තවත් දුර්වලතාවයක් තමයි හැමෝම විශ්වාස කරන්නේ. ඉතින් මේ දේවල් නිසා ඔබව වුණා කෙලින්ම විශ්වාස කරන සම්බන්ධතාවයකට එන්න ඕන කියන එක හිතන්නේ නෑ. මොකද ඔබේ වුණා මොන හරි ඔබට නොපෙනෙන පාඩම් නැති කෙනෙක්ව එකපාරට විශ්වාස කරන සම්බන්ධතාවයක් තුලට ගියොත් මොන වගේ දේවල් ඇති වේද, මට ඉදිරියේදී මොන වගේ ප්‍රශ්නයේද, එහෙම කියන අවිශ්වාසය මේ හිතේ තියෙනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ තමන්ගේ විශ්වාසය වැඩි වෙන ආකාරයට හැසිරෙලා ඒ දේවල් කරගන්න. ඒ වගේම ප්‍රධාන දුර්වලතාවයක් විදිහට තමයි තව කියන්න තියෙන්නේ හිතේ තියෙන දේ පවසන්න තේරෙන්නේ නෑ. පවසන්න තියෙන නොහැකියාව තමයි ගොඩක් වෙලාවට තියෙන දුර්වලතාවය. තමන්ගේ හැඟීම් ඔක්කොම හංගගෙන ඉන්න බවක් තමයි පෙන්වන්නේ. ඊගෝ එක නිසා තමන්ගේ ඉමෝෂන්ස්, තමන්ගේ හැඟීම් හංගගෙන ඉන්නවා. හිත රිදව ගන්න බයයි ඔබ අකමැති වෙයි කියලා. ඉතින් මේ ටික තමයි මේ කර්ෂක ගැන කියන්න දෙන විශේෂම කාරණා. දැන් මම අන්තිමට කිව්වේ ඔහුගේ හෝ අයගේ තියෙන දුර්වලතා. ඉතින් මේ කර්ෂක ගැන ඔබ තීරණය කරන්න ඔබ වෙන ලොකුම හැඟීමක් තියෙනවා. නමුත් ඒ දේවල් පිටට පෙන්වන්නේ නැහැ. ඉතින් ඔබ හිතනවා ඇති අනේ මම ගණන් ගන්නේ නැහැ. මේ මිනිස්සයා මොන වගේ කෙනෙක්ද කියන එක ඔබ හිතනවා ඇති. ඉතින් මම හිතනවා මම අද ගෙනාපු රීඩින් එක ඔබට රෙසිපි වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා සහයෝගය ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රීඩින් එක ජෙනරල් රීඩින් එකක්. ඔබට අදාළ වෙන දේ විතරක් ගන්න. ඔබට අදාළ නොවෙනව නම් ඒ බැහැර කරන්න. ඒ බවත් මතක් කරන ගමන්ම ඊරියන් වීඩියෝ එකෙන් හම්බෙන තුරු ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. WhatsApp channel එකට join වෙන්න. WhatsApp channel එකෙත් මම පොදු රීඩින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්